යාළුවනේ අද අපි කොහෙද යන්නේ? ඔන්න බලන්නකෝ උදේම අපි වැඩ පටන් ගන්න විදිය. මේ ඇවිල්ලා මගේ යාළුවෙක් විදුමිනී කියලා යාළුවෙක් කෙනා එයාගේ අම්මගේ කඩල එක උදේට කන්න හදලා යන්න තියෙන. අපි වෑන් එකක් අරන් යන්නේ ෆුල් DJ සීන් එකේ තමයි යන්නේ වෑන් එක. මේකට කූනිස දාලා ආන්ටි ගාන්ට අපිට කන්න පුළුවන් විදිහට පැක් කරලා ෆුල් සර්ප්‍රයිස් වෙන්න වැඩේ ඕගනයිස් කරලා අපිට වෙලා තිබ්බා. හරිම රහයි. ඔන්න දැන් එහෙනම් අපි පොට් එකට ආවා. අපි දැන් ඉන්නේ හික්කඩුවේ. කයකින් යන්න තමයි රෙඩි. Details. මීට වෙන්නත් මෙතන ළමයි මේ චේන්ජ් කරන්න හැමක් පුළුවන්. ඒ පහසුකම් සියරම තියෙනවා. මේ ෆෝන් අරගෙන ගුණන්නේ යාළුවනේ අපි යන්නේ ලයිෆ් ජැකට් හරි බෑග් එකකුත් දුන්නා. තමටම ෆෝන් ගෙනියන්න එපා කිව්වා. ඉන්න බල්ලෙහාට හරියෝ පැදලා පොඩ්ඩක් පුරුදු වෙන්න ඒ ඉන්න කොට මාරම වව් ෆීලින් එකක් එනවා ළමයි මෙතනට ආවහම. ඒක කියන්නේ කොහොමද තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක එක්ස්පීරියන්ස් කරලාම බලන්න ඕනේ. අපි ආවේ සන්රයිස් එකට. එතකොට උදේ 6 වෙද්දි මෙතන ඉන්නෝනේ. චුට්ටක් පරක් වුණා 6:00 විතර වුණා එද්දි මං හිතනවා 6ටම ආවනම් මීට වඩා තවත් එක්ස්පීරියන්ස් එක ලස්සන වෙයි කියලා. සන්සෙට් එක එක්ස්පීරියන්ස් එක කොහොමද කියන මං හරියටම දන්නේ නැහැ. හැබැයි ඒකත් මේ වගේම ඇති කියලා මට හිතෙනවා. මේක ඇත්තටම වව් එක්ස්පීරියන්ස් එකක්. මමත් මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි කයාකින් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ගියේ. එතකොට මේක මාරම ලස්සනයි. ඔළුවට මාරම රිලැක්ස්, මාරම ෆීලින් එකක් එන්නේ මේක දකිද්දි. මේ වීව් එක දකිද්දි කයාකින් යනකොට ඒක වෙනම තව එක්ස්පීරියන්ස් එකක්. මේ වගේ නේචර් එක, මේ වගේ වෙදර් එක ඒක මාරම ඒ කියන්නේ ජීවිතේ මං කියන්නේ එකපාරක් හරි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලෝ ගන්න ඕන කියලා මට හිතෙනවා. මොකද මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. wow feeling එකක් තියෙන්නේ. Look at this. මොකද්ද? යාළුවනේ අපි කයාකින් ඇවිල්ලා ඉන්නේ. මාර්ම ෆීලින් එකක් තියෙන්නේ. පට්ටම ලස්සනයි. view නම් view. එන්නලු හරව මේ පැත්තට මේක ගහන්න ඕන. හිටපන් පොඩ්ඩක්. Hai යාළුවනේ.
අඩෝ ලස්සනයි. හරි මේක මෙහෙම යනකම් මම විස්තරට කියන්නම්. මේ අපි ගියේ හික්ක කයාගෙන්. ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහම මම බෝඩ් එක ඩිස්ප්ලේ කරා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න, කන්ටැක්ට් කරගන්න. එයාලා ගයිඩන්ස් එක අපිට දෙනවා. මුලින්ම ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේම අපිත් එක්ක එක අය කෙනෙක් යනවා. අපි ගයිඩ් කරගෙන කොහෙටද යන්න ඕන, බලන්න ඕන තැන් ඊට පස්සේ එයා කියා දෙනවා මේක කොහොමද කයාකින් පදින්නේ. ඒ කියන්නේ දන්නේ නැති එක්කෙනෙක් නම් කිසිම අවුලක් නැහැ. දැන් අපිත් කිසිම දෙයක් දැනගෙන නෙමෙයි ගියේ. මාරම කියන්නේ කිසිම දෙයක් නැහැ. ඒක ඉතින් හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේන ඇති මාරම ලස්සන view එකක්. මාරම කාම් වෙනවා. මාරම නේචර් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඉස්සරහට දිගටම බලාගෙන යන්න හරිම ලස්සනයි. මට ඒක පස්සේ මේකදුනේ අර යන හින්දා මට කලබලෙට මම අල්ලගත්තා. මේ තියෙන්නේ අපේ පළවෙනි ස්ටොප් පොයින්ට් එක. එතකොට මෙතනින් තමයි මුලින්ම නැවතුනේ. මේක චූටි දූපතක්. මේ හරිය ගල් තියෙනවා. හරි ලස්සනයි. කියන්නේ පොඩි ඒ view එක ඔයගොල්ලන්ට මේ වීඩියෝස් වලින් පෙන්නන දේවල් එක්ක ඉතින් මෙතන මේ එහා පැත්තේ අපිට සද්ද බද්ද කරන්නත් එපාකෝ. ඒ ටික හරිය යනකොට එතකොට හේතුව විදිහට කියන්නේ ඒ හරියේ ඒ කියන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ඉන්නවා බණ භාවනා කරන. ඒතකොට එයාලා ඩිස්ටර්බ් කරන්න බෑ අපිට. ඒ හින්දා අපි හරියට වැඩි සම්බන්ධ කියලා කියනවා. මම බලන්න මම මැදිනේ උඩ මෙදින අල්ලලා යනවා. ඔන්න අපි කයාකින් ඉවර කරලා ආවා ෆයිනලි. දැන් පොඩක් අමුල් වෙටිලා වටනට පස්සේ පොඩක් අනිවාර්යෙන් යනවා නම් කැබ් ගෙනියන්න. ඒක අනිවාර්යෙන් මස්ට් එකක්. අපිට ෆෝන්ස් අනම් මනම් දාගෙන යන්න යාලා වෝටර් බෑග් දෙනවා. එතනත් ඒකට ඉෂුව එකක් නැහැ. වීඩියෝස් ෆොටෝස් ගන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ තල්පේ බීච්. පට්ටම අවුවයි ළමයි. මුහුදට බහින්න තියා හිතා ගන්නවත් බෑ. 10:45යි. ඒ වුණාට කට්ට අවුව. මම නම් රැල්ලවත් එහෙම පාගන්න ගියේ නැහැ. තේරුමක් නැති හින්දා. අනිත් කට්ටිය නම් පොඩ්ඩක් රැල්ල හරි පෑගුවා. මොකද අපි ආයි යන්නේ බීච් එකකටනේ. එතකොට එතනින් රැල්ල පාගන්න පුළුවන් හින්දා සහ නාන්න ඒව කරන්න පුළුවන් හින්දා මේ අවුවේ මම බහින්න ගියේ නැහැ. 10:45යි වෙලාවේ වුණාට මාරම අවුව. ඒ කියන්නේ ඊට මුදුන් වෙලා තියෙන වෙලාව වගේ කියන්නේ දවල් 12ක් වගේ. ඒ තරම් මාර අමාරුයි. එහෙම රස්නේ. ඒකයි මම අර හෙටවත් යන්න නැතුව මේ පැත්තටලා ඉන්නේ. අන්න අර හරිය තමයි මේ තල්පේ බීච් එකේ අර ෆොටෝ කොට තියනවා ඒක ෆොටෝ සෙට් එක. නාන්න පුළුවන්. මම නම් නාන්නේ නැහැ කියලා ඉන්නේ මේ අවුර එක්කම නාන්න හිතෙන්නේ නැහැ. ඔන්න එහෙනම් අපි පුනා බලන් ඉන්න පුතන්ට ආවා. මේ තියෙන්නේ හයි බීච් හංගම. මෙතන ඇත්තටම ඉන්නේ මේ ටූරිස්ට්ලා තමයි. මේ නිකන් වැද්ද සෙට් එකක් මෙතනට බහලා වගේ අමුතුලෝ පිටින් බහලා වගේ ඉන්නේ. ටූරිස්ට්ලා තමයි ඉන්නේ මෙතන වැඩි හරියක් කියන්නේ 100ට මම හිතන්නේ 95ක් වගේම ටූරිස්ට්ලා තමයි ඉන්නේ. ඒ තිබ්බෙලා මයි රෙස්ටොරන්ට් ඒරියා එකයි ඊට පස්සේ පූල් ඒරියා එකයි. දැන් අපි පොඩ්ඩක් එළියට ආවා. මෙතන සර්ෆින් තියෙනවා. සෑහෙන ප්‍රසිද්ධයි සර්ෆ් වලට.
අපි නම් ගියේ නැහැ ඇත්තටම. ඒ වුණාට අපි දැන් පොඩ්ඩක් ආවා එලිපේලියට බහැලා වටයක් දාලා එහෙම කොහොමද ප්ලේස් එක කියලා බලලා ඉන්න. මොකද මමත් මීට කලින් ඇවිල්ලා තිබ්බේ නැහැ. මම හිතන්නේ කවුරුත් අපිත් එක්ක ගිය සෙට් එකේ කවුරුත් කායි බීච් අහංගම ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒකමයි මේ ට්‍රිප් එක මම හිතන්නේ එන්න මූලික වුණෙත් ගොඩක්ම අපි ප්ලෑන් කරේ නොගියපු තැන් වලට යන්න තමයි. හරි දැන් අපි මේකේ වටයක් දාලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ ටී-ෂර්ට්ස් ඒකලොන්ගෙන් කායි බීච් එකෙන් ගහන රුපියල් 5000 වගේ උඩ තමයි තියෙන්නේ ඔක්කොම. ඒකට හැබැයි මැටීරියල් එක එහෙම සුපිරි. අපි බැලුවා ගත්තේ නෑ. බැලුවා විතරයි. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක ලස්සනයි. පේනවා කායි බීච් pool club තමයි ඉන්නේ. ටූරිස්ට්ලා විතරයි ඉන්නේ. අපේ සෙට් එක යනවා නම්. Final destination, you know, right? So this is Golf Fort. Okay, plan එකේ හැටියට Golf Fort යන්න නෙමෙයි අපි ඉන්නේ. එහෙමම ගෙදර බලා ඉන්න. ඒ වුණාට කට්ටියගේ පොඩි තදියම් මැද Golf Fort එකකට අන්තිමට ආවා. රෑ වෙලා එතකොට අපි මෙතනට එනකොට 7:00 විතර ඇති මම හිතන්නේ. මෙතනට එනකොට 10 විතර වුණා. මේක තමයි අපේ final destination එක. finally මට කියන්න තියෙන්නේ හොඳ ගමනක්. එහෙනම් see you bye bye. හම්බෙමු දවසක හොඳ ගමනකින්. Thank you for watching my video.